අජීර්ණයක්ද වාත අමාරුවද හෙම්බිරිස්සාවද බඩ අමාරුව. මට රෙන්ට බරක් හැදුණා බා මට බඩ වේලලා යන්න මේ දවස් ටිකේම අමාරුයි. ඔයාගේ කැඩිලා තියෙන වටිනාම වස්තුව මොකද්ද? මගේ වටිනා කියන්නේ මගේ කඩන්න දෙයක් තව ඉතුරු වෙලා නෑ මගේ. ස්ක්‍රිප්ට් එකේ මැද හරියේ තියෙනවා ඩ්‍රාමා එක මුලදී හොඳින් ගලාගෙන ගිහිල්ලා මැද හරියේ කොටු එහෙම නැත්නම් දර්ශන කැමතිද රඟපාන්න? කොහෙත්ම නෑ. No. Wait. මම කියන්නේ ජනාධිපති කියන්නේම නෑ එහෙම කියන්නේ මම කියන්නේම නෑ පුතුවාගේ තමයි දන්නේ ඒක උත්තරේ දන්නේ ඉතින් දන්නේ වගකීමෙන් කියලා දන්නේ නෑ වගකීමෙන් කියලා දන්නේ නෑ මම කියන්නේ ඔබ වහන්සේ අපකොන්දේසි කඩ කරලා තිනවා ආපහු කුණුවරප කියලා කුණුහරුප කියලා කියන්නේ ඔහුගේ අම්මට කියලා නම් කිව්වේ නෑ එන මොකද්ද කිව්වේ පේසි කිව්වා කියලා කිව්වා ඒ කිව්වා ඒක කුණුවරප නෙමෙයිද ඔගේ අම්මට කියලා කිව්වේ නෑ නෑ අරක කිව්වා ඔව් කිව්වා මම දන්නේ මං හිතුවා මගේ තෝගේ අම්මට කියන එක තමයි මේ නතර කරන්න කියලා හැබැයි ඕගොල්ලන්ට වඩා හරි වෙනස් සජ්ජාන ඉස්කෝලේ යනකොට බෑග් එකේ අරන් යන්නේ මීයෝ අනේ අයියේ මං ගෙනිත් නෑ මොන මිනිහ ගෙනති කීසරයක් ගෙනිලා තියනවද නෑ එක මීය ලොකු මීය ගැන කියන්නේ ප්‍රේමදාස මහත්තයා මිනි මරලා තියනවද කවුද කොහොම කිව්වේ සාමාන්‍ය මගේ විදිහට ගත්තොත් මම එදා හිටපු කෙනාමයි අද ඉන්නෙත් මම කැමති ඒකට මම සාමාන්‍යයෙන් එදා ජනප්‍රිය නෑ අද ජනප්‍රියයි කියද්දී ඒ තැන් දෙකක් නෑ එදත් එකයි අදත් එකයි අපේ මිත්‍ර රටක් පොඩි ළමයෝ බෙල්ල කපන විදියාවද එනවා එතකොට බෙල්ල කපන කුණුහරුප කියන්නේ බෙල්ල කපන කුණුහරුප කියන බල්ල කපන මොකද්ද මේ කියන්නේ අමුන්නාසේලාගේ බල්ලම් කපන වල්ලම් නෑ කතා කරලා ඉඳ දෙන්න හොඳට කතා කරලා ඉඳ ගන්න බෙල්ල කැපුවේ වෙන දෙයක් නෙමෙයි කියන්නේ තමයි අමුන්නාසේ ස්වජන මෙහෙයුම අද ආවේ කැමිලා ගෙදරට අනේ මෙහෙ අපේ මෙහෙයුමට එකතු වෙන්න කැමතිද ඔයා අටට ගන්න කොහොමද ඉස්සෙල්ලම කියන්න ඔයා පිරිසුදු කරන්නේ කොහොමද අවුරුදු ගානක්ම ඇට දෙක තමයි දැම්මේ මෙහෙමයි මම නම් පිරිසිදු කරන්නේ බෝන්චන් පාවිච්චි කරලා පිප්ප පාවිච්චි කරන්න ඕනේ ඒ උනාට වෙන ගෙදරක টয়ලට් එක දිහා බලනකොට මට රෙන්ට බරක් හැදුණා බා මට බඩ වේලලා යන්න මේ දවස් ටිකේම අමාරුයි. ටූ කරලා දාන්න අක්කිලියා ඒකට තමයි මේ නව පික් තියෙන්නේ පරණ පික් එකටත් වඩා වැඩි කාලයක් ක්‍රියාකාරී අද ඉඳන් පික් විතරමයි පික් වල පුදුමේ ඒකයි හැමදාම අලුත් පාටයි නව පික් Antonio putus mati කොන කපලද කියලා අහනවා රුරු මස් කාලල් කියලා අහනවා ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ කොන කපල ඔයගලන්ට පාන්ද මට ඕනේ මේ රටම ඉවර කරලා ශ්‍රී ලංකාවක් කියන එක නැති කරන්න ඕනේ. නැති කරලා ආයි මුල ඉඳලා ගස් කොළන් හැදිලා ඊට පස්සේ එන මිනිස්සුන්ට තමයි ජීවත් වෙන්න දෙන්නේ. Hello guys, this is me and this is my problem. Sorry, my wife. Okay, bye. එච්චර ලස්සන ඇඳුමක් ඇඳලා තියෙන්න පුළුවන්. ඒ වුණාට මගේ අතේ කළු බෑන්ඩ් එකක් මම දාලා තියෙන්නේ. කොච්චර ලොකු බිල්ඩින් වලත් බිල්ඩින් පතුලේ තියෙනවා පුංචි ගෙවල්. ඉතින් ඒ පුංචි ගෙවල් වල ඉන්න කට්ටිය තමයි මේ ලස්සන ඇඳුමේ මේ කළු පාට බෑන්ඩ් එකෙන් නියෝජනය කරන්නේ.
දෙන්න පුතාට තමා වෙනසක් නොකරමි මා මගේ අම්මට උගන්න උත්තික පුතා